ඔයා කවදහරි කියලා තියෙනවද මම මේක පස්සේ කරන්නම් නැත්තම් හෙට ඉඳම් පටන් ගන්නම් කියලා. අපි හැමෝම ඕක කරනවා. මුලින් ඕක එච්චර ලොකු දෙයක් නෙවේ වගේ පෙනුනට ඇත්තම කතාව මේකයි. හැම පස්සේ කියන වචනයක්ම පුංචි හොරෙක් වගේ. ඒ අපේ කාලෙන් ටිකටක හොරකං කරනවා. ඔය වගේ පස්සේ කියන වචන ගොඩක් එකතුන හම ඒවට පුළුවන් අපේ මුළු අනාගතයම හොරකං කරන්න. අපි ෆෝන් එක ස්ක්‍රෝල් කර ඉන්නකොට පැය ගණන් ගෙවිල යනවා. පටන් ගන්න ප්ලෑන් කරනකොට දවස් ගෙවිල යනවා. නියම වෙලා වෙනකම් බලන් ඉන්නකොට අවුරුදු ගානක්ම ගෙවිලි වරයි. හැමෝටම දවසකට ලැබෙන්නේ එකම කාලයක්. කාලයට ගරු කරන කෙනා සාර්ථකත්වය ඉහලටම යනවා. කාලය නාස්ති කරන කෙනා අන්තිමට පසු තැවිල්ලගින්නෙන් පිච්චෙනවා. මේ කතාව ඒ ඇත්ත තේරුම් ගත්ත ළමේ ගැන. සමහරවිට මේ කතාවෙන්වාට වැදගත් දෙයක් තේරෙයි. කාලය කාටවත් බලන් ඉන්න නැහැ. මේක අන්තිම වෙනකං හොඳට අහන්න. මොකද මේක නිකම්ම කතාවක් නෙවෙයි මේක ඔයාට ඔයාවන් පේන කන්නාඩියක්. එක හරිම නිස්කලංක නගරයක තරුණ පිරිමි ළමයෙක් හිටියා. එයාට ඕන හැමදේම තිබුණා. ආදරය කරන අම්මයි තාත්තයි හොඳ ගුරුවරු සැප පහසු ගෙදරක් එයා හරිම බුද්ධිමත් ඒ වගේම කරුණාවන්තයි. හැබැයි එයාට එක ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි කම්මැලිකම. එයා හැමතිස්සම වැඩකල් දැම්මා. ඕනම් වැඩකට එයා කිව්වේ මම පස්සෙ කරන්නම් කියලා. අම්ම කාමරයස් කරන කිව්වා මෙයා කියනවා පස්සේ අම්මේ කියලා. ගුරුවරු ගෙදර වැඩ දුන්නා මෙයා හිතනවා මට ඕන තරම් වෙලාව තියෙනවන කියලා. යාලු අලුත් දෙයක් ඉගෙන ගන්න කතා කරද්දයා කියනවා සමහරවිට හෙට බලමු කියලා. දවස් සති වුණා සති මාස වුණා පන්ති යාලු ඉස්සරහට යද්දී මේ ළමයා හිටපු තැනමයි. යාලුව සංගීත බාණ්ඩ වාදනය කරන්න ගෙන ගත්තා. විභාග පාස් වුණා අලුත් දක්ෂතා ඇති කර ගත්තා. හැබැයි මේ පිරිමිළමයා තාම පටන් ගන්න හිත විතරයි. අම්මයි තාත්තයි වද වුණා. ගුරුවරු බැනල කිව්වා කාලය හරි වටිනවා නාස්ති කරන්න එපා කියලා. ඒත් ඒ කතා එයාට නිකං ජනයලෙකට වහින වැහි බින්දු වගේ වුණා. එයා හිතුවේ එයයි නිකං කලබල වෙනවා කියලා. දවසක් තවත් විභාගයක් ෆේල්ලුනාට පස්සේ යාට හරිම අප්සෙට්. එයා තීරණය කළා නගර කෙළවරේ ඉන්න ප්‍රඥාවන්ත පඬිතුමෙක් හම්බෙන්න යන්න. මිනිස්සු කිව්වේ එයාට ඕනම් ප්‍රශ්නකට උත්තර තියෙනවා කියලා. පඬිතුමා ලොකු නුගගසක් යට හරිම සාමකාමීව වාඩි වෙලා හිටියා. මේ ළමයව දැක්කම එයා හිනා වෙලා හැව්වා ඇයි පුතේ මේ තරම් වද වෙන්න කියලා. මට හරිම දුකයි හැමෝම කියන්නේ මම කාලය නාස්ති කරනවා කියලා. ඒත් මට තේරෙන්නේ නැහැ ඇයි ඒක එච්චර ලොකු දෙයක් වෙන්න කියලා. මම තවම පොඩිනේ මට මුළු ජීවිතයක්ම ඉස්සරහට තියෙනවා. පඬිතුමා ඔළුව වන්නලා කිව්වා ඔය හරිම දක්ෂලමේ කියල මම දන්නවා. හැබැයි ඔයාට එක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ළමයා පුදුම වෙලා හැව්වා ප්‍රශ්නයක් මට මොන ප්‍රශ්නයක්ද මට ජීවිතය ඕන හැමදීම තියෙනවා. පඬිතුමා හිනා වෙලා කිව්වා මම ඔයාට කම්මැලි මිනිහෙක් ගැන කතාවක් කියන්නම්. එතකොට ඔයාටම තේරෙයි. ඉස්සර හරිම පින්වන්ත කරුණාවන්ත රජෙක් හිටියා. එයා තමන්ගේ මිනිස්සුන්ට පියෙක් වගේ ආදරය කළා. දවසක් එයා වෙළඳ පොලේ ඇවිදගෙන යද්දී මිනිහෙක් මිනිස්සුන්ට කෑ ගහනවා දැක්කා. ළඟට ගිහින් බලද්දී රජතුමා පුදුම වුණා. ඒ රජතුමාගේ පුංචි කාලේ ඉඳලා යාළුවෙක්. ඒ යාළුවා දැන් හරිම දුප්පත් වෙලා රස්සාවක් නැතුව සමාජයේ ගෞරවය නැති වෙලා හරිම අමාරුවෙන් ජීවත් වෙනවා. රජතුමා ඇහුවා මොකද වුනේ කියලා. යාළුවා මෙහෙම කිව්වා රජතුමනි මිනිස්සු ඇයි මාව වැඩ කරන්න නැති කෙනෙක් කියලා හිතන්නේ කියලා මට නම් තේරෙන්නේ නැහැ. මම රස්සාවක් ඉල්ලන හැම වෙලේම ඒ අය මාව එලව ගන්නවා. මම නියම වෙලාවට වැඩ කරන්නේ නැහැ කියලායි හැමෝම කියන්නේ. මගේ පවුලට කන්න දෙන්න විදිහක් නැහැ රජතුමනි කියලා ඔහු හඬා වැළපුණා. රජතුමාට අනුකම්පා හිතිලා මෙහෙම කිව්වා යාළුවා මං ඔයාට උදව් කරන්නම්. හෙට උදේ මගේ මාලිගාවට එන්න. මම මගේ රන් ගබඩාව ඔයාට විවෘත කරනවා. හිරු උදාවේ ඉඳන් හිරු බැස යනකම් ඔයාට පුළුවන් ඕන තරම් රන් රිදී මුතු මැණික් අරන් යන්න. ඔයා අරන් යන හැමදේම ඔයාගේ. හැබැයි මතක තියාගන්න තියෙන එක දවසයි. ඉර බැස්ස ගමන් දොරවල් වැහෙනවා. මේක අහපු යාළුවා සතුටින් උඩ පැන්නා. එයා ගෙදර ගිහින් හීන මැහුවා ලැබෙන මහා ධනය ගැන. පහුවෙනද ඉර පායද්දී මේ මිනිස්සයා හිතුවා මට මුළු දවසම තියෙනවනේ. මම ඉස්සෙල්ලම හොඳ උදේ කෑමක් කනවා කියලා. එයා හරිම හිමින් කෑවා. කෑවට පස්සේ හිතුවා තාම ඉර බහින්න හුඟක් වෙලා තියෙනවනේ. මම පොඩි නිින්දක් දාලා යන්නම් කියලා. එයා නිදාගත්තා. හැබැයි ඇහැරෙනකොට ඉර මුදුන් වෙලා. අයියෝ මම ඉක්මන් කරන්න ඕනේ කියලා එයා දුවන්න හැදුවා.
හැබැයි රස්නය නිසා එයාට ගොඩක් මහන්සි. ගබඩාව කොහෙවත් යන්නේ නැහැනේ මම මේ ගහයත් ටිකක් ඉන්නම් කියලා හිතුවා. ඒ හෙවනේ එයාට ආපහු නින්ද ගියා. ඇහැරෙනකොට හස රතු වෙලා ඉර බහිනවා. එයා කලබල වෙලා දුවගෙන ගියා මාලිගාවට. හැබැයි එයා යද්දී ආරක්ෂකයෝ දොරවල් වහලා ඉවරයි. එයා ඇඬුවා වැළපුණා. අනේ දොර අරින්න. ආරක්ෂකයෝ කිව්වා බැහැ වෙලාව ඉවරයි ඉර බැහැලා ඉවරයි කියලා. ඒ මනුස්සයා දනින් වැටිලා ඇඬුවා. තමන්ට ලැබුණු ලොකුම අවස්ථාව තමන්ගේ කම්මැලිකම නිසා නැති කරගත්ත එක ගැන. පඬිතුමා කතාව ඉවර කරලා අර ළමයාගෙන් මෙහෙම ඇහුවා. දැන් ඔයාට තේරුණාද? හැම දවසක්ම අර රන් ගබඩාව වගේ. හැම උදෑසනකම අපිට ඉගෙන ගන්න දියුණු වෙන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි දවස ඉවර වුණාම ඒ අවස්ථාව ආයෙන්නේ නැහැ. ළමයාගේ ඇස්වලට කඳුළු ආවා. එයාට තේරුණා එයා නාස්ති කරපු කාලය ගැන. එදා ඉඳන් ඒ ළමයා සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. එයා හැම වැඩක්ම එදාම කළා. අන්තිමේදී එයා හරිම සාර්ථක මිනිහෙක් වුණා. ඉතින් යාළුවා අපේ ජීවිතෙත් හරියට අර රන් ගබඩාව වගේ තමයි. අපි හිතනවා අපිට ඕන තරම් වෙලාව තියෙනවා කියලා. හෙට කරන්නම් පස්සේ කරන්නම් කියලා වැඩ කල් දානවා. හැබැයි ඇත්තම කතාව කම්මැලිකම කියන්නේ අපේ හීන මරණ හොරෙක්. අර දුප්පත් මනුස්සයට වගේ නෙවෙයි. ඔයාගේ ගබඩාවේ දරවල් තාම විවෘතයි. මේ වීඩියෝ එක බලන මේ මොහොතේ ඔයාගේ කාලය ගෙවිලා යනවා. සාර්ථක මිනිස්සුයි අසාර්ථක මිනිස්සුයි දෙගොල්ලොන්ටම තියෙන්නේ දවසකට පැය 24ක් විතරයි. වෙනස තියෙන්නේ කාලය ඔයා පාවිච්චි කරන විදිහේ විතරයි. ඒ නිසා මං වාගෙන් අහනවා ඔයා කොච්චර කාලයක් තිස්සේ වැඩ කල් දදා ඉන්නවද? ඒ දේවල් අදම පටන් ගන්න. හෙට නෙවෙයි, ලබන සතිය නෙවෙයි, අදම පටන් ගන්න. මොකද පටන් ගන්න හොඳම වෙලාව දැනටමත් ගෙවිලි ඉවරයි. ඊළඟට තියෙන හොඳම වෙලාව තමයි දැන්. මේ කතාව ඔයාගේ හිතට වැදුණු නම් තව යාළුවෙක්ට බලන්න මේක ෂෙයා කරන්න. මේ වගේ ජීවිතයට වටිනාකමක් දෙන කතා වලින් අපි ආයෙත් හමු වෙමු. ඔයාලා හැමෝටම ජය වේවා.